සමහරකට කියනවනේ දියවැඩියාව කියලා කියන්නේ කල්පනා කරද්දී දියවැඩියාව හැදෙනවා. වැඩිපුර සීනි කෑවට පස්සේ ඇත්තටම දියවැඩියාව හැදෙනවද? සීනි වලින් දියවැඩියාව හැදෙන්නේ. එක සීනි කෑවම දියවැඩියාව හැදෙනවනේ. එහෙනම් කූඹින්ටත් තියෙන්න ඕනේ නේද? මෙහෙමයි. ඒක අපේ ජීවන රටාව සකස් වෙන්න ඕන. මොකද අපි ඉස්සර අපේ සමාජයේ වෙනස්නේ. අපි 3 වේල හොඳට කෑවා. හැබැයි අපි වැඩ කරා. ඇඟ මහන්සි කරලා වැඩ කරා. දැන් කොහොමද? අපි 3 වේල හොඳට කනවා. සහ ඉස්සර තිබුණේ නැති ජීර්ණය කරන්න අමාරු ආහාර පාන අපි ගන්නවනේ. ඉතින් ඊට පස්සේ අපි මොකද කරන්නේ? ගොඩක් වෙලාවට අපේ ශරීරය නෙමෙයි අපි වෙහෙස කරන්නේ. අපේ මනස. අපි ගිහලා කම්පියුටර් එකක් ඉස්සරහා ඉන්නවා වෙන්න පුළුවන්. අපි සමහර වෙලාවට ඩ්‍රයිව් කරනවා වෙන්න පුළුවන් නේද? ගොඩක් වෙලාවට අපේ සමාජයේ දැන් අද රටාව හැදිලා තියෙන්නේ මහන්සි වෙලා ඇඟ දාඩිය දාන්නේ මේ විදිහට වැඩ කරන්නේ නැහැනේ. අපි ගොඩාක් වෙලාවට අර සීමා සහිතව තමයි අපේ ක්‍රියාවලින් වෙන්නේ. එතකොට අපේ ආහාර ගන්න ප්‍රමාණයට ජීර්ණ පැත සකස් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඔස්සේ අපි ගොඩාක් ලෙඩවලට අපේ ශරීරය හේතු වෙනවා. ඉතින් ඒක තමයි අද දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ දේවල් බහුල වෙන්න හේතුව. දැන් බහුතරයක් ගත්තොත් ෆැටි liver. එහෙම නැත්නම් අක්මාව තුළ මේද තැම්පත් වීම බහුතරයක් දෙනාට තියෙනවා. කතා කරුත් කෙනෙක් තරුණ වයසේ දරුවෝ ගොඩක් දෙනෙක්ට ওই ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම බලන්න ඕන ඇවතුම් පැවතුම් සකස් කරගන්න අපි.